අනුරුකුම්ම අරවාට වගේ නෙමෙයි මට කොච්චර දුන්නද කියලා ඔයා දන්නවද? ඔයා දන්නවද කුලපති මගේ අර පංචාවෝදේ කපා ගත්තා. කුඩුකාරේ 2.50 ජීපීන්ගේ වැඩක්. හරිද? ඒක නිසා උඹගේ පක්ෂේ ඉන්නේ හොරු පච මදවට හොරු හිරුණිකා කියනවා. හිරුණිකා අර මහත්මී කියන වගේ සාරියත්ත උඹලා පච්චාවෝරේ සාණ්ඩුව. හරිද? උඹලා දෙන්නම් මිනිමරුවා අනුරත් මිනිමරුවා අරුත් මිනිමරුවා ලාල්කාන්ත. හරි උඹලා කවදා හරි චාමරයි කියන්නේ චාමරයි මං ඔයාලට ආදරේ මං ඔයාගේ පැත්තේ. චාමරයි බයන්න එපා අපි උන්ගේ පලි ගමු. හරිද? කවදා හරි උඹලගේ පලි ගන්න අවශ්‍ය වෙනවා. ඒක වැඩි ගැතක නෑ. හැබැයි රාඩපස්සල දුන්න දනුවන් දෙන්න ඕන. උකුන් ආයේ ඉන්න ඕන නෑ. ඔය රාඩපස්සල පිටිපස්සේ දුන්න ඇටමැස්සෝ ටිකක් තව ඉන්න ඕන. ඇටමැස්සෝ සෙට් එකක්. උඹලට ලැජ්ජ නෑ. උඹලට මේ තකරන්ට හඩු ටිකක් වැසිකල් බෝට්ටියක් ඔය අරක්කු ටිකක් බෙදුවාම ඔය රාඩපස්සල පිටිපස්සේ නෑ කියන්න එපා. එහෙම තමයි. නෑ කියන්න එපා. එහෙනම් සරිට්ට කතට දීලා මාව හම්බෙන්නේ එච්චරයි. මාව විශ්වාස කරලා සරිට්ට දෙනවන්න එතකොට තමයි බෙරට උඩ යන්නේ. එහෙම නැතුව ඔය මාලිමක්කාරීන්ටවත් ඔය මොකද පලාකංකාරීන්ටවත් පුළුවන් දෙයක් නැහැ. ඔය දිලීප් ජයවර්ට එකතු වුණාට වැඩක් නැහැ. දිලීප් ජයවර්ට කියන්නේ ටෙන්ෂන් හොරෙක්. එකතු වෙන්නේ සරිත්ගේ වටේ. සරිත් තමයි හැමදේම දෙන්නේ. සරිත් තමයි ආදරේ මිනිසුන්ට. එහෙම නැතුව වෙන කවුරුත් නෙමෙයි. ඔබ බලන්නකෝ දිලීප් ජයවර්ට නඩුව තියෙනවා නැත්නම් CID එන්නම කොට CID නිකන් මිනිස්සු යන්නේ නැහනේ. නඩුවක් තියෙන කේස් එකක් තියෙන නේද? CID පොලිසිය ඔෆිසර්ලා හම්බෙන්නේ නැන්නේ. එහෙනම් ඉතින් මේ කතාව එච්චරයි. එතනින් ඉවරයි කතාව. හරි. ආයෙ වෙන මොකුත් බයිලා බ්ලා බ්ලා බා ඕව හරියන්නේ නැහැ මත් එක්ක. මට කිලින් වැඩ තියෙන්න ඕන ඩිරෙක්ට්. ආයෙ ඩිරෙක්ට් කිලින්ම. ඩිරෙක්ට් කර. එච්චරයි කතාව. වෙන මොකුත් නෙමෙයි. හරිද? එච්චරයි. ඔය ජෙරම් ෆර්නෑන්ඩෝගේ බොරුවට අහු වෙන්න එපා. ඔය ෆෝන් එකකින් කියන්නේ ව්‍යාජීක අන්න එකට අහු වෙන්න එපා. ඔය ජෙරම් ෆර්නෑන්ඩෝ තනිකරම යන්නේ මේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ දෙයක්. ඔක කාලේතුමත් මේ ඔකට බැනලා තිබ්බා. මං කාලේතුමාට තමයි ගොඩක් ආදරේ. කාලේතුමා මගේ තාත්තා වගේ මට දැනෙන්න හැංගෙන්නේ එහෙමයි. කාලේතුමාට ඉස්සර මගේ ආදරේ හැමදාම. ඒ අර ජෙරම් මං ගණන් සත පහකට. ජෙරම් කියන්නේ තනිකර අමූලික මේ බොරු කරන මිනිස්සෙක්. ඔය මිනිහාගේ මේ පල්ලියක් හදාගෙන මොකද්ද ඒ කරන්නේ මෙනිකන් ඩෝම් කියලා අපි දන්නෙත් නෑ. හැබැයි අපි ඇත්තටම අපි ගොඩක් ආදරේ මෙයාට. මේ කිස්ලි එයාටත් ආදරේ මේ ජෙරම්ට වැඩිය ආදරේ මෙයාට කාලේතුමාට. අපි කාලේතුමාට අපි ගොඩක් ආදරේ. බොරු කියන්න ඕනේ නෑ. ඇත්තම ආදරේ කාලේතුමාට. අනිවාර්යෙන්ම හදවතින්ම කාලේතුමාට විතරයි ආදරේ.